Hello guys, ඔන්න උගලන්ට මම ආයෙමත් හිතුවයි දාපු වීඩියෝ එකෙන් පස්සේ අද ස්ටෆ් චිලි එහෙම නැත්නම් කැප්සිකම් හදන්නේ කොහොමද කියලා ඔයගලන්ට පැහැදිලි කරන්න. මේක කරන්න හේතුව තමයි අතට මගේ අම්මා නැති වෙලා අදට අවුරුදු 3ක් වෙනවා. ඉතින් හිත ඇත්තටම පන්සලට දාන්න තියෙනවා. ඒකට තමයි මම මේ පිළියෙල කරන්නේ. ඉතින් මම හිතුවා ඔයගලන්ට ඒක කොහොමද කරන්න කියන එක මේ හැඳින්වීමක් කරන්න. මුලින්ම අපි මේ මම පොල් තෙල් දානවා. දාලා ඊට පස්සේ පොල් තෙල් රත් වෙනකොට තාච්චිය දිපේ තියෙන පොල් තෙල් තාච්චිය රත් වෙනකොට පොල් තෙල් එක් කරනවා. ඊට පස්සේ ඒකට ලියාගත් පීනියට රවුමට ලියාගත් රතු ලූණු රම්පේ කරපිංච එකතු කරනවා. ඉස්සෙල්ලම මම මේකට එකතු කරන්නේ රතු ලූණු ටික. තෙල් හොඳට රත් වුණාට පස්සේ තමයි මෙහෙම සද්දයක් එන්නේ. අර ඒ සද්ද එකම රතු ලූණු ටික ඔක්කොම දාලා ඊට පස්සේ වෙලාවක් පස්සේ ඒක බැදෙනකොට අමු මිරිස් ටික එකතු කරනවා. පීනියට ලියාගත් අමු මිරිස් ටිකක් වෙලා යනවා රතුණු ටික ටිකක් වැඩෙන්න. දැන් රතුණු ටික මෙහෙම රන්වන් පාටට බැදීගෙන එනකොට මම ඒකට මේ අමු මිදිරියට ලියාගත් අමු මිරිස් ටික එකතු කරනවා. ඊට පස්සේ ඒකත් හොඳට මික්ස් කරලා ඊට පස්සේ සීනි ලියාගත් කරපිංච ටිකත් ඒකට එකතු කරනවා. මේක හොඳට ෆ්‍රයි වෙනකොට තමයි ඇත්තටම මම මේකට චූනා තමයි එකතු කරන්නේ. ගම් මිරිස් ලුණු මේ මිශ්‍රණයට මේත් එක්කම දාගන්නවා. මේක බැදෙනකලක් මම චුට්ටක් මේ ගැන පැහැදිලි කරන්නම්. මෙතන තියෙන්නේ අල අත්අපල්. මොකද සාමාන්‍යයෙන් කට්ලට්ස් හදනකොට ස්ටෆ් චිලි හදනකොට ටිකක් මේ මෙලෙක් වෙන්දිය වෙන්න බලනවා. ඒක මේ තදට තියාගන්න තමයි අපි මේ අලු කෙසෙල් මේකට ඇඩ් කරන්නේ. ගොඩක් අය දන්නේ නැහැ කට්ලට්ස් එතකොට ස්ටෆ් චිලි එහෙම හදනකොට මේ අපි අලු කෙසෙල් ගෙඩි දෙකක් වගේ සම්බල අලත් එක්කම එකතු කරොත් ඒක හොඳට මේ අපිට රවුමට කට්ලට් එක ගුලි කරන්න පුළුවන් ලක්ෂණට එනවා. ඉතින් ඒකට මම ඒකට ලුණුත් මික්ස් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ මම උගලන් දානවා සැමන් එක අරගෙන සැමන් එක හොඳට කටු ඉවත් කරලා ඒක හොඳට මේ කුඩු කරලා මම මේකට මේ විශේෂ මේ ඇත්තටම මම හැමදාම මගේ කට්ලට්ස් අසෙන් එක හේතුවක් තමයි මේ ගොඩක් අය කියන හරි රසයි කියලා මේකට මම දාලා තියෙනවා කරදමු කරාවුනේදී කුරුඳු ග්‍රයින්ඩ් කරලා මේකට දානවා ගම්බිරිස් වලට අමතරව. මම දැන් මේ එක ඔයගලන්ට මම හැදිලි කරේ මම එහෙම රෙඩි කරලා තියාගත්තා. මොකද අද මට ගොඩක් වෙලා ඔයගොල්ලොත් එක්ක රැඳෙන්න වෙලාවක් නැහැ. මොකද මේ මගේ අම්මගේ දාන නිසා මම තවත් මේත් එක්කම මේ කෑම කීපයක් පිළියෙල කරන්න තියෙනවා. මම ඒවත් ඔයගොල්ලොන්ට මම හෙට උදේ මට ලැබුණොත් මම ඒවත් පෙන්වන්න බලන්නම්. ඔයගොල්ලන්ට අරගෙන එන්න. මේ වෙනකොටත් මම ඇත්තටම මගේ පොලොස් කරි එක ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම ෆිෂ් කරි එක ලෑස්ති කරලා තියෙනවා. එතකොට කාජු බැදුමක් ලෑස්ති කරලා තියෙනවා. මම මේක අවසානයේ මම බලලා පෙන්වන්න ඔයගලන්ට පෙන්වන්න දෙන්න. එතකොට දැන් මම මේකට තව අපි ඇත්තටම කෑම වලට ගොඩාක් මේ හොඳයි සුදු ලුණු ඉඟුරු එකතු කර ගන්නවා නම් රසයේ ගුණය දෙකම තියෙනවා. මෙතන තියෙන්නේ මම හීනියට මේ චොප් කරගත් සුදු ලුණු සහ ඉඟුරු. අපි දැන් ඒකත් මේ වෙලාවේ මේකට
එකතු කරනවා. මේ තමයි ඉඟුරු. මේ තමයි සුදු ලුණු. ඉතින් ඉඟුරු සුදු ලුණු කියන්නේ ඇත්තටම හරි ගුණයි, රසයි. ඒක නිසා මේ ඒවා එකතු කරලා පස්සේ හොඳට මේක මික්ස් කරන්න ඕන. මේක හොඳට බැදුනට පස්සේ තමයි මේකට මම මේ සිහින්ව කුඩු කරගත් සැමන් මිශ්‍රණය දාන්නේ. මට හිතෙනවා තව ටිකක් මේක මේ බැදුනා නම් හොඳයි කියලා. ඔන්න දැන් මේක හොඳට රන්වන් පාට වෙනකොට බැදිලා තියෙනවා මේක. මම දැන් මේකට එකතු කරනවා අපේ සැමන් මිශ්‍රණය. ඊට පස්සේ ඒක හොඳට කලවම් කරලා ඒකත් පොඩ්ඩක් බැදෙනකොට තමයි අපේ මේ අල සම්බා පොඩි කරගත් අල මිශ්‍රණය මේකට දාන්නේ. මම නම් ඉතින් කරන්නේ අල ටික සුද්ධ කරලා අලු කිසි සුද්ධ කරලා මගේ ග්‍රේටරේ පාවිච්චි කරලා ග්‍රේටර් එකෙන් තමයි ඇත්තටම අලයි අලු කෙසෙලුයි දෙකම ග්‍රේට් කරගත්තේ. ඒකල මම අර පොඩි කරන්නේ අලු කිසි කාලයක් යන නිසා මම කරන්නේ ඒක ග්‍රේට් කරලා ඉක්මනින් ග්‍රේට් කරගත්තා. ඊට පස්සේ මේ දෙකම හොඳට කලවම් වෙන්න අතින් හොඳට පොඩි කරා. අතින් හොඳට පොඩි කරලා තමයි මේකට බැදෙනකොට කලවම් කරන්නේ. ඒ වගේම තමයි මේ දෙකම මික්ස් කරලා පස්සේ අපි පොඩ්ඩක් මේකේ මේ ලුණු රස කුඹුර කියලා බලන්න ඕනේ. සැර ලුණු රස කුඹුර කියන එකත් බලන්න ඕනේ. අඩුපාඩු තියෙනවා මේ වෙලාවේ අපිට මේකට එකතු කරන්න පුළුවන්. දැන් නම් අල මිශ්‍රණය මේකට මේ එකතු කරන්නයි යන්නේ. ඉතින් අල දැම්මා කියන්නේ ඇත්තටම ටිකක් මේ අමාරුයි මේක මේ කලවම් කරන්න. ඒ වුණාට කොහොම හරි මේක කලවම් කරගන්නවා. එතකොට තමයි ගොඩක් රසයෙන් වැඩි. ඔයගලන්ට පේනවා ඇති අල සහ අලු කෙසෙල් මිශ්‍රණය මම දැන් මේකට දානවා. මම හිතන්නේ අද මගේ ටිකක් ක්වොන්ටිටි එක පොඩ්ඩක් වැඩි වුණා. මොකද මේක දානයක් නිසා මට මේක වැඩි කරන්න සිද්ධ වුණා. ඉතින් අර ප්‍රමාණය වැඩි වෙනකොට ටිකක් අර හදන්න අපහසුයි වගේ. දැන් මේක හොඳට මේක මික්ස් කරන්න ඕනේ. මට ඔයගලන්ට කියන්න බැරි වුණා මේකට දෙහි බින්දු දෙක තුනක් එකතු කරගන්න ඕනේ. මම දෙහි ටිකකුත් මේකට දානවා. මේ ඇත්තටම මට මේ වෙලාවේ එක මේ කරගන්න බැරි නමුත් මම දැන් ඒක මේ දිහි තව ටිකකින් මේක මික්ස් කරලා මම දෙහි ටිකකුත් මේකට ඇඩ් කරනවා. ඊට පස්සේ මේක හොඳට කලවම් වුණාට පස්සේ අපිට කට්ලට්ස් හදන ටික කට්ලට්ස් වලට ස්ටෆ් චිලි මම මේ වෙලාවේ රෙඩි කරලා තියෙනවා. මම ඔයගලන්ට එකක් පෙන්නන්නම් මම ඒක කොහොමද කරේ කියලා. දැන් මෙහෙමයි මම මේ කැප්සිකම් එක මාළු මිරිස් කරලා රෙඩි කරගත්තේ. ඉස්සෙල්ලාම මාළු මිරිස් කරලා අරගෙන ඒක නැට්ට චුට්ටක් ලස්සනට පොඩ්ඩක් කොට කරා. ඊට පස්සේ මම මේ අතර සැරයක් චුට්ටක් කරලා ආයි මේ පැත්තට කරලා ඇතුලේ අර ඇට තියෙන ඒවා මම ඇත්තටම අයින් කරා. ඔයගලන්ට පැහැදිලිව පේනවා ඇති. අයින් කරලා ඊට පස්සේ මේ මම කරපු දේ මේ උණු වතුර අරගෙන උණු වතුර වලට ලුණු කැට ටිකක් දාලා ලුණු කුඩු ටිකක් දාලා විනාඩි 2ක් වගේ මේකට දාලා චුට්ටක් පහළ තිබ්බා. මොකද අර එහෙම කරන්නේ අර මේක මේ අර බැටර් එක දැම්මට පස්සේ සමහරලාට මාළු මිරිසට මේක කැළවෙන්න බලනවා. ඒක නිසා තමයි අර එහෙම මේ අර කන නැති ගතිය මේක කරන්න තමයි මේ මාළු මිරිස් මේ විදියට උණු වතුර දාලා ලුණු ටිකක් දාන්න ඕනේ. නැත්තම් මේ ස්ටෆ් චිලි එකේ ලුණු රසය එන්නේ නැහැ. දැන් මම ලුණු දාලා තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මම ෆිලිං එක කරගන්නවා. ෆිලිං එක කරන්නේ මෙන්න මෙහෙමයි. මේ විදියට ෆිලිං එක මෙහෙම අරගෙන මේක මාළු මිරිස් කරලට මෙහෙම හොඳට පුරවනවා මේක. පුරවලා මෙහෙම හොඳට අපි මේ කරලා ඇතුළට යන්න මෙහෙම ලස්සනට මේක මෙහෙම ෆිල් කරන්න ඕනේ. කරලා ඊට පස්සේ අර චුට්ටක් දෙක දාන්න පුළුවන්. ඊට පස්සේ දැන් ආපහු මේ ලස්සනට මේ මාළු මිරිස් කරලා මෙන්න මෙහෙම මේක වහනවා. මෙන්න. හරි? ඊට පස්සේ
මේ විදිහට පස්සේ එහෙම ලස්සනට චුට්ටක් මේක එහෙම තද කරලා අර මාළු මිරිස් කරලා ඒ විදිහටම තියෙන විදිහටම මෙහෙම ලස්සනට අතින් මේක අපි හදනවා මෙන්න මෙහෙම. ඊට පස්සේ දැන් අපි මම බැටර් එක හදාගත්ත විදිය ඕගලන්ට කියන්නම්. දැන් සමහරු මේකට බිත්තර දාලා කරනවා. ඇත්තටම මම නම් දැන් සමහරට බිත්තර නොකන අයෙකුට කන්න පුළුවන් විදියට මේකට පාන් පිටි කහයි සමහරු මේක පොල් කිරි වලින් දිය කරනවා. මම ඇත්තටම මේ ඇල් වතුර පාවිච්චි කරේ. වතුරයි කහයි පාන් පිටි දාලා බැටර් එක හදාගත්තා. ඕගලන්ට මේ එක බැලුවහම කියත හැකි මෙන්න මේ වගේ මෙන්න මෙහෙම මේ විදියට බැටර් එක මෙන්න මේ වගේ ටිකක් thickness එක වැඩි විදියට හදා ගන්න ඕනේ. මොකද අර ගොඩාක් මේක මේ දිය වුණොත් එහෙම අපිට අමාරුයි මේ ස්ටෆ් චිලි එකේ මේක අල්ලලා හිටින්නේ නැහැ. ඒක නිසා දැන් ඔයගොල්ලෝ දැක්කද මෙන්න මේ විදියට මේ තියෙන්නේ. දැන් ඔන්න මම මේ ස්ටෆ් චිලි එක මම මෙන්න මේකට මෙහෙම දානවා. දාලා ඊට පස්සේ මෙන්න මේ බිස්කට් කුඩු එහෙම නැත්නම් අර පාන් මම නම් ඇත්තටම මේක හදාගන්නේ මගේ ගෙදර තියෙනවා පාන් ගොඩක් වෙලාවට පාන් ගෙනහම සෑන්ඩ්විච් හදනකොට එහෙම මම එකතු වෙන පාන් පාටි අරගෙන ඒවා වේලලා ඇත්තටම ඒවා කොටලා මම්ම ගෙදර මේවා හදාගන්න මගේ ගෙදර ගොඩාක් තියෙනවා මමම හදාගත්ත පාන් කුඩු ඒක නිසා ඔයගලන්ටත් ඒක එහෙම කරගන්නත් පුළුවන් නැත්නම් මේවා සුපර් මාකට් වලින් සාමාන්‍ය කඩවලින් ගන්නත් පුළුවන්. දැන් ඔයගලන්ට පේනවා මම දැන් මේක ලස්සනට මෙහෙම කරා. දැන් සමහරවිට ඕන නම් මේකේ ෆිනිෂින් එක මදි වගේ නම් අපිට මේක ආපහු පුළුවන් ඕන නම් දෙවනි සැරේටත් මේකට දාලා ගන්න. එතකොට ටිකක් ඔయిత වැඩිය ලස්සනට එනවා. මෙන්න මෙහෙම. මම අද ගත්තේ මේ ලොකු මාළු මිරිස් සාමාන්‍යයෙන් පුරවන මාළු මිරිස් එක වෙනම තියෙනවා මං හිතන්නේ මේ දවස්වල තිබුණේම නෑ හැම තැනම තිබුණේ මේ ස්ටෆ් චිලි එක තමයි ඒක නිසා තමයි මම මේ දිග මාළු මිරිස් වලට මේ ඇත්තටම මේ සඳහා ගත්තේ නැත්තම් ඔයගොල්ලෝ දැකලා ඇති අර කොට පුරවන්න කියලා වෙනමම තියෙනවා ස්ටෆ් චිලි එකක් ඒක තමයි ඇත්තටම හොඳ මේ අර දැන් අද හැම තැනම තිබුණේ මේක නිසා ඇත්තටම මේ මම මේකද ගත්තා මොකද ඊයේ ඉරිදා පොළ දවස ඉතින් මම ඇත්තටම පොලේ හැම තැනකම තිබුණේ මේක. ඒක නිසා තමයි මම මේක ගත්තේ. දැන් ඔන්න මම ඊළඟ එකක් මෙහෙම දානවා. මේ මට හිතෙනවා මොකද මේ ස්ටෆ් චිලි එකක් නිසා අපි දෙසරයක් දැම්මොත් මේක හොඳයි කියලා. මෙහෙම. මේ පළවෙනි සැරේ සමහරලාට මේක පොඩි අඩුපාඩු තිබුණොත් අර කට්ලට් එක හදනවා වගේ නෙමෙයි. මොකද මේ ස්ටෆ් චිලි එකේදී මේ චුට්ටක් මේ වගේ මෙහෙම පේන්න බලනවා. එතකොට අපි මේක දෙවනි සැරේටත් මෙහෙම දාලා බැටර් එකට දාලා මෙහෙම ගත්තාම මේක ලස්සනට තියෙනවා. මෙහෙම. මම හිතනවා අදත් ඔයගොල්ලන් මේ ගොඩක් දේවල් මගෙන් මේ දැනගත්තා කියලා සමහර විට මට එදා තරම් ඔයගලන්ට මම හිතන්නේ පැහැදිලි කිරීමක් කරන්න බැරි වුණාද මන්ද මොකද මට අද ගොඩක් ටයර්ඩ් මොකද මේ අද මේ දාන නිසා අම්මගේ ගොඩක් මහන්සි වුණා වැඩ කරා මොකද අද දවල් ඇත්තටම අද තමයි අම්මා නැති උනේ ඉතින් අද කැන්සර් හොස්පිටල් එකේ බණ්ඩාරනායක වෝඩ්ස් වලට මේ දානේ දුන්නා අම්මගේ නමින් ඉතින් ඒවත් ඔක්කොම කරලා ඇවිල්ලා තමයි අද මම මේ දේ කරන්න හිට ස්වාමීන් වහන්සේලා 5-9කට මේ අපේ ගමේ පන්සලේ දානේ දෙනවා. ඉතින් ඒකත් මම ගොඩක් අය ඉතින් ඒකයි මම හිතනවා මම කියන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. දැන් මම කට්ලට් එකක් මේ ගමම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. කට්ලට් මේ වගේ මම කරන්නේ කට්ලට්ස් මෙහෙම අරගෙන කට්ලට් එක මෙහෙම හොඳට රවුන්ඩ් කරලා
දැන් ගොඩක් වෙලාවට මේ මම දාන්නේ රතු ලුණුම තමයි කට්ලට්ස් වලට. ඒත් සමහරු බොම්බයි ලුණු දානවා. බොම්බයි ලුණු දැම්මහම කට්ලට් එක පුපුරන්න බලනවා. ඒක නිසා මම ගොඩක් වෙලාවට මම දාන්නේ මේ රතු ලුණු තමයි කට්ලට්ස් වලට. මොකද එතකොට පුපුරන්නේ නැහැ. කට්ලට් පුපුරන්න එක හේතුවක් තමයි මේ බොම්බයි ලුණු වගේ දැම්මහම. හැබැයි සමහරු දානවා මේ විදිහට මම කට්ලට් ටික පුඩි කරලා ඒකත් අර විදිහම තමයි. දැන් මම ඔයාලට මාළු මිරිස් පැහැදිලි කරා කොහොමද කරන්නේ කියලා. ඔන්න එහෙනම් දැන් අපි කට්ලට් කොහොමද කරන්නේ කියලා බලමු. කට්ලට් එකත් මම මේ විදිහමයි බැටර් එකට දැම්මා. බැටර් එකට දාලා ඊට පස්සේ ආපහු අරන් ඒකත් පාන් කුඩු වල දාවටලා මේ විදිහටම ඒක නම් එක සැරයක් දැම්මහම ඇති. මෙන්න මෙහෙම කට්ලට් එකේ ෆිනිෂින් එක එනකොට මෙන්න මෙහෙම තියෙනවා. මම හිතනවා අදත් මම මේ වීඩියෝ එකක් හොඳට කරා කියලා. මම දන්නේ නැහැ ඔයගොල්ලෝ සෑයීමකටපත් වෙයිද කියලා. අපහසු තැන් තේරෙන්නේ නැති තැන් තිබුණොත් ගොඩක් අය මට එදා මේ හොඳ කමෙන්ට්ස් දාලා තිබුණා. මමත් හරි සන්තෝසයි. ඉතින් ඔයගොල්ලන් දන්නේ නැති අපහැදි දෙයක් තිබුණොත් ඕනම දෙයක් මගෙන් අහන්න. මම ඔයගොල්ලන්ට මේ කියලා දෙන්නම්. ඒ වගේම තමයි මම මේ වෙලාවේ තවත් කැම කීපයක් ලෑස්ති කරලා තියෙනවා. මම මේක ඔයගොල්ලන්ට චුට්ටක් පෙන්නන්නම්. එහෙනම් අදට දැන් මම හිතනවා හැමෝම මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා කියලා ස්ටෆ් චිලි ඇන්ඩ් කට්ලට්ස් ගැන කොහොමද හදන්නේ කියන එක. ඉතින් අපි එහෙනම් බලමු මම හදපු අනිත් කෑමක් කොහොමද කියලා. දැන් මම හිතනවා දැන් මම පිළියෙල කරගත් කට්ලට් සහ මේ ස්ටෆ් චිලි ඊළඟට තියෙන්නේ ගැඹුරු තෙලේ වැද ගන්න එක. ඒක මම හිතුවා ඔයගොල්ලෝ හැමෝටම පැහැදිලි කියලා. මේ තමයි මම ඊට දානෙට පිළියෙල කරපු මගේ ෆිෂ් කරි එක. මේ ෆිෂ් කරි එක තලපත් කරි එකක්. මේක තමයි පොලොස් කරි එක. එතකොට මේක මම හදනවා සාමාන්‍යයෙන් කජු බැදුමක්. මේකට ගොඩක් ස්වාමීන් වහන්සේලා අපේ ගෙදර අයත් හරි කැමතියි. මේකට මම දාලා තියෙන්නේ රතු ලුණු සහ කජු. ඒකත් ගැඹුරු තෙලේ වැදලා ඒකත් හරි රසයි. ඉතින් මම පොඩ්ඩක් ඔයගලන්ටත් දැනගන්න එක පෙන්නුවේ. ඉතින් මට ලැබුණොත් ඊට වෙලාව තිබුණොත් මම ඔයගලන්ට මගේ කහපත් එක කොහොමද කරන්න කියන එක ගැන පැහැදිලි කිරීමක් කරන්නම්. ඉතින් එහෙනම් ඔක්කොම මම හිතනවා ඔයගොල්ලෝ මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා මගෙන් කියලා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. හයි කොහොමද? දැන් මම ඊයේ ඔයගලන්ට කිව්වා මේ අම්මගේ දානෙට මම අද උදේට මේ යෙලෝ රයිස් එකක් කොහොමද හදන්නේ කියලා පෙන්නන්නම් කියලා. ඉතින් දැන් මම අද හිතුවා යෙලෝ රයිස් එක දාන්න මේ පටන් ගත්තා. දැන් මම ඉස්සෙල්ලාම මේ කොකනට් ඔයිල් ටිකකුත් දැම්මා. සාමාන්‍යයෙන් ghee oil දැම්මහම කහබතට අමුතු රසක් එනවා. ඉතින් මම මේ vegetable ghee oil එකක් තමයි පාවිච්චි කරන්නේ. එළඟි තෙල්. මේක ඇත්තටම මේ මම මේ ලංකාවෙන් ගත්ත එකක් නෙමෙයි. මගේ නංගිට කියලා ගෙන්න ගත්ත. මේක මේ හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මම මේ ghee oil එකේ චුට්ටක් මේකට මික්ස් කරනවා. දැන් ඒක අර තියන්නේ චුට්ටක් විදිලා වගේ තියෙනවා. ඒක නිසා මම මේ ඒකෙනුත් ටිකක් මික්ස් කරනවා. දැන් මේක මේ හීට් එකට මම හිතන්නේ මේක මේ රත් වෙයි මිදිලා වගේ තියෙන්නේ. මේක තව චුට්ටකින් ඒක දාමු. මොකද මේක අනිත් ටික දානකොට මේක මේ හරියයි කියලා මට හිතෙනවා. අපි ඉස්සෙල්ලාම මේ රතු රූරු ටික එකතු කරනවා. මම කහපාතට ඉස්සෙල්ලා මේ කාල් සෝදලා ඒක රයිස් එකකට දාලා තියෙන්නේ. ඊට පස්සේ මේක හොඳට තෙම්බ කරගන්නවා. ලුණු, රම්පේ, කරපිංචා දාලා මේ ටෙම්පරාදුව හදා ගන්නවා. එතකොට කරපිංචා ටිකත් එකට එකතු කරනවා. ඔයගලන්ට පේනවා ඇති රම්පේ, කරපිංච, එතකොට කුරුඳු කෑල්ලක්, සේර ගහක් මම ඒවා ලං කරගෙන ඔක්කොම තියන් ඉන්නේ. ඊට අමතරව මේ තියෙන්නේ කුරුඳු, මේ තියෙන්නේ සේර. දැන් මේ ඔක්කොම දාලා මට මේක ghee oil ටික එකතු කරගන්න ඕන. මොකද පොඩ්ඩක් මේක තාම මිදිලා වගේ. මේක විතරකට හරියට පොඩ්ඩක් මිදිලා වගේ නිසා මගේ මේ චූටි කුක්ක එකට දාලා මට හිතුණා පොඩ්ඩක් මේක හීට් කරගෙන මේ ඒක කරන්න ඕනේ කියලා. උණු වෙනකොට මේකට අද්දාලා මේ දිය වෙනවා.
රත් වෙනකොට දැන් උගලන්ට පේනවා මේ ටෙම්පරාදුව මේක හොඳට වැදෙන ගමන් තියෙන්නේ. ඒකට මම ලෑස්ති කරගත්තා. සාමාන්‍යයෙන් මම යෙලෝ රයිස් එකට කරදමුංගු කරාබුනටි ගම්මිරිසර ටිකක් දානවා. ඒකත් මම මෙතන ලෑස්ති කරන් තියන් ඉන්නවා. ඒක හාල් එකට දාන්නත් පුළුවනි. අවශ්‍ය නම් මේක බැදීගෙන එනකොට ටෙම්පරාදුවට දාලා ඒකට දැම්මත් කමක් නැහැ. ඒක ඔයගොල්ලන්ට කැමති විදිහට කරන්න පුළුවන්. මේක රන්වන් පාට වෙනකන් අපි බැද ගන්නවා. බැදගෙන ඉවර වෙලා මේ අපි දැන් ගී ඔයිල් එක බලමු කොහොමද කියලා. දැන් ඔන්න ගී ඔයිල් එක දැන් හීට් වෙලා. දැන් මම මේ ගී ඔයිල් එකෙන් ටිකක් දානවා. මේක ඇත්තටම හරි අමුතු රසයක් එනවා පොල් තෙල් වලට වැඩිය. කහ බතට ගී ඔයිල් ටිකක් දැම්මහම මම ඔයගලන්ට දැක්කනේ ඒක මේ එකක් නෙවෙයි. මේක ලංකාවේ තියෙනවා ඇත්තට. මෙහි තියෙන ඕන බ්‍රෑන්ඩ් එකකින් දැම්මට කමන්නේ. සමහර විටන කියන්නේ අපි කියවා නෑ එහෙම කියලා. දැන් නම් සුපර් මාකට්ස් වල ඕන දැනක මේ ගන්න පුළුවන් මේ හැමදේම. මේක චුට්ටක් කරලා මේක ඔයගලන්ට පේන ඇති දැන් මේක බැදීගෙන එනවා. ඔයගලන්ට පේනවා ඇති දැන් මේක රන්වන් පාට වෙනකන් බැදිලා තියෙනවා. මම දැන් සේර එකක් දාලා කුරුළු එකක් දානවා. ඊට පස්සේ මෙන්න මේ ස්පයිසස් මෙන්න මේ ටිකක් මම දානවා. මොනවාද මේ කරදමුංගු කරාබුනටි ගම්මිරිස්. ඒ ටිකත් ඔක්කොම දාලා ඊට පස්සේ දැන් මම මේක මගේ රයිස් එක තියෙන එකට දානවා. මෙන්න දැන් මම හාල් සෝදලා හාල් කිලෝ එකමාරක් මෙතන තියෙනවා. ඒකට මම දැන් එකතු කරනවා මේ ටෙම්පරාදුව දාගත්ත මේක මම එකතු කරනවා. ඊට පස්සේ මම ඒකට කහ ටිකක් එකතු කරනවා. මම කහ පාට වැඩි පාවිච්චි කරන්නේ කහ ස්වල්පයක් පමණයි දාන්නේ. ඊට පස්සේ ඒකට ලුණු එකතු කරනවා. මොකද හොඳට පාතට ලුණු එන්න ඕන. ලුණු රස එක නිසා මම මේකෙන් ලුණු හැඳි 2මාරයි 3ක් දැම්මා. ඊට පස්සේ මම සාමාන්‍යයෙන් කර්ඩ් ටිකක් දානවා. එතකොට ඇත්තටම රසයි යෙලෝ රයිස් එකට කර්ඩ් ටිකක් එකතු කරාම මම මේකෙන් මෙන්න මෙහෙම කර්ඩ් ටිකක් දානවා. ඊට පස්සේ මම මේක හොඳට මික්ස් කරලා මේකට පොල් කිරි ටිකක් එකතු කරනවා. දැන් ඔයගලන්ට පේනවා ඇති මම මේක හොඳට මික්ස් කරා. අපිට කහ පාට මදි නම් බලලා පස්සේ කහ දාන්න පුළුවන්. මම මේකට තාම පොල් කිරි එකතු කරේ නෑ. මම යෙලෝ රයිස් එකට සාමාන්‍යයෙන් වතුරත් එක්ක පොල් කිරි ටිකක් දානවා. ඒකනේ එතකොට හරි රසයි. ගොඩක් දාන්නේ නැහැ. සාමාන්‍යයෙන් පොල් කිරි වතුරයි දෙකම දානවා. මොකද දැන් මම මේකට පොල් කිරි එකතු කරනවා. දැන් ඔන්න මම මෙච්චර පොල් කිරි දැම්මා. ඊට පස්සේ දැන් මම ගී ඔයිලුත් දාලා තියෙන නිසා පොල් ටිකක් අඩු කරනවා පොල් කිරි. දැන් ඉතුරු ටිකට මම වතුර දානවා. ඔන්න දැන් මම ඉතුරු ටිකට වතුර මික්ස් කරනවා. මට හිතෙනවා දැන් මේකට තව වතුර මදි. මම තව මේකට වතුර ටිකක් එකතු කරනවා. ඔන්න දැන් මම පොල් කිරිත් දාලා වතුරක් දාලා දැන් ඇත්තටම මේක මම හදලා ඉවරයි. දැන් මම ප්ලග් එක ඔන් කරා. දැන් මම මේක තියනවා ඉදෙන්න. ඔන්න දැන් මම යෙලෝ රයිස් එකේ වැඩ ඉවරයි. දැන් ඉතින් මම මේ ඒක දැන් වහලා ස්විච් එක ඔන් කරනවා. ඊට පස්සේ ඉතින් මම මගේ දානි වැඩ කටයුතු වලට යනවා. ඉතින් මාත් සමග එකතු වෙන ඔක්කොටම ගොඩක් ස්තුතියි. ඉතින් අද මට උදව් වුණා මගේ මේ දුව තමයි මේ වීඩියෝ වලින් උදව් වුණේ යාටත්. ඒ වගේම දුවගේ යාළුවෙක් ඇවිත් ඉන්නවා. යාත් මට උදව් කරා. ඉතින් උදව් කරපු හැමෝටම මට ඇත්තටම ගොඩක් පිං. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ අද ගොඩක් කෑම මගෙන් ඊයේ ඉඳලා බාදුවා මොනවාද මම කරන්නේ කියලා. මම හිතනවා ඉදිරියටත් ඔයගොල්ලෝ මාත් එක්ක ඉඳී කියලා. මොනවා හරි අඩුපාඩු දැනගන්න ඕන නම් දැනගන්න. හරි. සුබ දවසක් හැමෝටම.